ධනවන ඍණවන x යගේ පරාසය අහනවනේ. අන්න ඒක ලියා ගන්නකො වීඩියෝ එක. අර ඔයාලට ඒක ලියනකොට තමයි පැහැදිලි තරක් එනවා නේද? මෙන්න මෙහෙම. දැන් හිතන්න x 2ට වඩා අඩුයි 3ට වඩා ඔහොම පරාසයක් අපි ප්‍රශ්නෙක අහනවා. දැන් අපි බලනවා දැන් ඔයාලට සැකයක් හිතෙනවා මේකට කුඩායි හෝ සමානයි ලකුණ එනවද? ඒ කියන්නේ මේක එනවද නැද්ද කියලා. එනවද නැද්ද සැකයක් එනවනේ. දැන් අපි අර ඉස්සරලා කතා කරපු වීඩියෝ එකේ මුලින් මම කිව්වනේ ශ්‍රිතේ ධනව අඩු වෙන ශ්‍රිතේ ධන වැඩි අර අගේ පරාසයන් ලියන විදිහ කතා කරනවා කියලා. අර ඒක එතකොට කුඩායි හෝ සමානයි ලකුණ එනවද නැද්ද කියලා අපහැදිලි තැනක් එනවා කියලා ඔයාලට එනවනේ. ඒක ලියා ගන්න විදිහ තමයි දැන් කතා කරන්නේ. හරි. මුලින් බලා ගන්නවා ප්‍රස්ථාරය දිහා. දැන් ප්‍රස්ථාරයේ අපි මුලින්ම කරගන්න ඕනේ ප්‍රස්ථාරයේ ධන පැත්ත මොකද්ද ඍණ පැත්ත මොකද්ද? දැන් y ධන වෙන්නේ මොන පැත්තද? මේ පැත්ත තමයි ප්‍රස්ථාරයේ ධන පැත්ත. මේ පැත්ත මොකද්ද? ප්‍රස්ථාරයේ ඍණ පැත්තනේ. කියන්නේ y සලකා තමයි ඒක කිව්වේ. මේ පැත්ත y ධන මේ පැත්තේ ඍණ. හරිනේ. දැන් බලා ගන්නවා. දැන් එතකොට ප්‍රස්ථාරයේ බලන්න මෙන්න මේ කොටසෙන් මොකද්ද කියන්නේ මේ ප්‍රස්ථාරයේ එන්න y ගියාගේ මොකද වෙන්නේ? ප්‍රස්ථාරය කියන්නේ y ටම තමයි. බලන්න මේ පැත්තට එන්න මොකද වෙන්නේ? ප්‍රස්ථාරය ධනව අඩු වෙනවා මේ 5 ඉඳන් 4 4 ඉඳන් 3 3 ඉඳන් 2 2 ඉඳන් 1. ඒ කියන්නේ ප්‍රස්ථාරය මේ කැලේ මොකද්ද? ප්‍රස්ථාරය ධනව අඩු වෙන. හරිනේ ඒක right. එතකොට මේ කැලේ මොකක්ද මේ? ප්‍රස්ථාරයේ මේ ඍණ 1 ඍණ 2 ඍණ 3. ඍණ අගයන් වැඩි වෙන්න ඍණ අගය වැඩි වෙන්න ඒකේ වටිනාකම මොකද වෙන්නේ? අඩු වෙනවනේ. ඒ කියන්නේ ඍණ 1 විශාලයිනේ ඍණ 3ට වඩා ඍණ 1 විශාලයිනේ. ඒතකොට ඍණ අගය වැඩි වෙන්න ඒකේ වටිනාකම අඩු වෙනවනේ. ඒතකොට මේ පැත්ත මොකද්ද? ඍණ අගය වැඩි වෙනවා. ඒතකොට වටිනාකම අඩු කියන්නේ මොකද්ද? මේ පැත්ත ඍණ පැත්තනේ. ඒතකොට ඍණව අඩු වෙන කොටස මේ. මොකද්ද මේක පැත්ත? ඍණව අඩු වෙන කොටස. මේ පැත්ත ගත්තාම ඍණ 4 ඍණ 3 ඍණ 2 එන්න ඍණ අගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ පැත්ත මොකද්ද? ඍණව වැඩි වෙන කොටස. මේ පැත්ත ධන පැත්තනේ. එතකොට ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5. එතකොට මොකද්ද මේ පැත්ත? ධනව මොකක්ද? වැඩි වෙන කොටස. හරිනේ බලා ගන්න. දැන් මේ කෑල්ල ධනව අඩු වෙනවා. මේ කෑල්ල ඍණව අඩු වෙනවා. මේ කෑල්ල ඍණව වැඩි වෙනවා. මේ කෑල්ල ධනව වැඩි වෙනවා. හරිනේ. ඊළඟට ප්‍රස්ථාරය බලන්න. ප්‍රස්ථාරයේ ඍණවන කොටස මොකද්ද? ඒ කියන්නේ ප්‍රස්ථාරයේ ඍණව වැඩි වෙනවත් නෙමෙයි ඍණව අඩු වෙනවත් නෙමෙයි. ඍණ වෙන කොටස මොකද්ද? මෙන්න මේ කෑල්ල මේ ඔක්කොම ඍණ නේද? ඒක ප්‍රස්ථාරයේ ඍණවන කොටස කියන්නේ මෙන්න මේ කෑල්ල. ධනවන කොටස කියන්නේ මේ කෑල්ලයි. අර අපිට ධනව වැඩි වෙනවද අඩු වෙනවද කියලා අහන්නේ නෑනේ. අන්න ඒක තමයි කිව්වේ. දැන් බලා ගන්න. දැන් කියලා දෙන්නම් අර කුඩායි හෝ සමාන ලකුණ එන්නේ නැද්ද කොහොමද තීරණය කරන්නේ කියලා. හරි බලා ගන්න. දැන් මෙතන අහනවා ශ්‍රිතය ධනව අඩු වන x ගේ අගේ පරාසය. ශ්‍රිතය ධනව අඩු වෙන්නේ කොයි කැලේ? මෙන්න මේ කැලේ. අහන්නේ ශ්‍රිතය ධනව අඩු වන x ගේ අගේ අහන්නේ. මේ y ගේ අගේ නෙමෙයි අහන්නේ x ගේ අගේ. ධනව අඩු වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ පැත්තෙන් නේද? මේ පැත්ත නේද? x ගේ අගේ පරාසය. x ගේ හිතන්න. x ගේ මේ පැත්ත නේද ප්‍රස්ථාරයේ ධනව අඩු වෙන්නේ මේ පැත්තනේ තියෙන්නේ මේ. මෙහෙම යන්න ඔහොට්ටනේ යන්නේ. මේ පැත්තට නේ යන්නේ. ඒතකොට ඍණ 2කට වඩා අඩු වෙන්න ඕනේ නේද? x කියන එක අඩු වෙන්න ඕනේ ඍණ 2කට වඩා. ඍණ 2කට වඩා x අඩු වෙද්දි තමයි ධනව අඩු වෙන්නේ. මෙතන මම සීමාවක් ලියලා නැහැ. සීමාවක් ලියලා තිබ්බොත් ඒ යගේ පරාසය ලියන්න ඕනේ. මම මෙතන සීමාවක් ලියලා නැහැනේ. අඩු වෙන. ඒක හරි. ඒ කියන්නේ සීමාව කියන්නේ මෙන්න මෙතන ප්‍රස්ථාරයේ මෙතනින් නතර වෙනවා නම් මේ මෙතන අගයක් තියෙනවා නම් මේ අතර අගය තමයි ලියන්න ඕනේ. මේක හරිනේ. ඊළඟ බලා ගන්න. ඍණව අඩු වෙන x යගේ පරාසය. කොයි ඍණව අඩු වෙන මේ කැලේනේ. x ගියාගනේ ඍණව අඩු වෙන්නේ මෙන්න මේ කැලේ. එතකොට x යගේ පරාසය මෙන්න මේ අතර නේද? x ගේ මේ අතරනේ ප්‍රස්ථාරය අඩු වෙන්නේ. ඍණ 2ත් බිඳුවත් අතර නේද? එතකොට ඍණ 2කට වඩා අඩුයි බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. ඍණ 2කට වඩා ඍණ 2කට වඩා x වැඩි වෙන්න ඕනේ. බිඳුවට වඩා අඩු වෙන්න ඕනේ. මම ඉස්සෙල්ලා කියද්දි පැටලුණා නම් බලා ගන්න. ඍණ 2කට වඩා x වැඩි වෙන්න ඕනේ බිඳුවට වඩා අඩු වෙන්න. මෙන්න මේ විදිහට ලියන්නේ. right. අන්න දැන් බලන්නකෝ මෙතන කුඩායි හෝ සමානයි ලකුණ එනවද නැද්ද තීරණය කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් හිතන්න ඍණ 2ේදී ප්‍රස්ථාරය මොකද්ද? ඒ කියන්නේ y ඍණ 2ේදී බිඳුවයි නේද? අපිට ඍණ 2ේදී හරියටම කියන්න බෑ මේක ඍණව අඩු වෙනවද ඍණව වැඩි වෙනවද මොකද්ද කියලා හරියට කියන්න බෑ. එතනදී බිඳුවයිනේ. ඒ හින්දා ඍණ 2 අයිති නෑනේ. ඒතකොට ඍණ 2කට වඩා විශාල වෙන්න ඕනේ. බිඳුවේදීත් එහෙමනේ. මෙතෙන්දිත් අපිට එහෙම නෙමෙයි. බිඳුවේදී මේ ප්‍රස්ථාරය මෙහෙමනේ තියෙන්නේ. මේ හරියෙන් තියෙන්නේ. එතකොට අපිට මේ හරිය කියන්න බෑනේ මේක
ප්‍රස්ථාරය ඍණව අඩු වෙනවද ඍණව වැඩි වෙනවද මොකක්ද වෙන්නේ කියලා කියන්න බෑනේ. ඒ හින්දා තමයි බිඳුවට වඩා අඩු වෙනවා. අර කුඩයි හෝ සමාන මේ ලකුණ එන්නේ නැත්තේ ඒ හින්දා. තේරුණා නේද? රයිට්. ඒ හින්දා තමයි ඒක එන්නේ නැත්තේ. දැන් මෙන්න මේ අතර සීමාවක් ඇහුවොත් මෙන්න මේ අතර සීමාවක් ඇහුවොත් මෙන්න මේ අතර මෙහෙම මොහොම සීමාවක් ඇහුවොත් දැන් අපිට කියනවා මෙන්න මේ අතර වැඩි වෙන අගේ පරාසය මෙන්න මෙහෙම දීලා මෙන්න මේ අතර වැඩි වෙන අගේ පරාසය ලියන්න කියලා. මේ අතර දැන් මම නිකන් මේ කියනවා මෙතන 1.9 කියලා හිතන්න මේක 1 මෙතන 1 කියලා හිතන්න. දැන් කියනවා මෙන්න මේ අගේ පරාසය මෙන්න මේ අගේ පරාසය ලියන්න කිව්වොත් අපිට මේක හරියටම කියන්න පුළුවන් මේකත් අයිති කියලා. දැන් මෙතන 1යිනේ 1 1.9යිනේ 1 1.9යිනේ 1 1.9 අතරනේ x තියෙන්නේ. 1.9ට වඩා මොකද්ද වෙන්න ඕනේ? x මේ පැත්තනේ මේ 1.9ට වඩා 1.9ත් අයිතිනේ. එතන අපිට හරියටම කියන්න පුළුවන් නේද ඍණව වැඩි වෙනවා කියලා. මෙතනදී හරියට කියන්න පුළුවන් ඍණව වැඩි වෙනවා කියලා. එකට වඩා x වැඩි වෙන්න ඕනේ. 1.9ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ තේ දෙකත් අයිති හින්දා අන්න කුඩයි හෝ සමානයි ලකුණ එනවා. ඕක තමයි ඔය අපහැදිලි තැන්. ඒ කියන්නේ අර මේ වගේ ලක්ෂණවලදී අපිට හරියට මොකද්ද වෙන්නේ කියලා කියන්න බැරි ඉන්න තමයි අර කුඩයි හෝ සමානයි ලකුණ එන්නේ නැත්තේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නෙට විසඳුම අපහැදිලි තැන්. දැන් මේ කියනවා ඍණව වැඩි වෙන x යගේ පරාස. ඍණව වැඩි වෙන්නේ මේ අතර නේද? මෙන්න මේ අතර නේද? මේක මම ගන්නවා. මේ අතර නේද? මේ අතර නේද මේ? එතකොට එතනත් කීයද? බිඳුවයි ධන දෙකයි නේද? බිඳුවට වඩා විශාලයි x ධන දෙකට වඩා බිඳුවට වඩා විශාලයි ධන දෙකට වඩා x කුඩයි. එතනටත් අපිට හරියට මෙතෙන්නුත් අපිට හරියටම කියන්න බෑනේ මොකද වෙන්නේ කියලා. එහෙනම් තමයි කියන්නේ මෙතනුත් බිඳුවනේ තියෙන්නේ මේ y ගේ බිඳුවනේ. එහෙනම් කොහොම ලියලා. ඊළඟ කියනවා ධනව වැඩි වෙන x යගේ. ධන වැඩි වෙන මේක ඇල්ලේ නේ. එතකොට මේ x ධන දෙකට වඩා ප්‍රස්ථාරය මෙහෙම නෙන්නේ. x ධන දෙකට වඩා විශාල වෙන්න ඕනේ නේද? x විශාලයි ධන දෙකට වඩා. ධන ලියුවත් එකයි නැත්නම් x විශාලයි ධන දෙකට වඩා. අර මෙතනදී කිව්වේ ඍණ දෙකට වඩා කුඩා වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඉස්සරහට යන්න කුඩා වෙනවා මේ x කුඩයි ඍණ දෙකට වඩා. ඒක හරි. දැන් බලන්න ඍණවන x යගේ පරාස. ඍණ වෙන්නේ මේ. ඍණ වෙන්නේ මේක ඇල්ලේ නේද? ඍණව අඩු වෙනවද වැඩි වෙනවද කියලා දාලා නැහැ. අහලා නැහැ. ඍණ වෙන්නේ මෙන්න මේක ඇල්ලේ. ඍණ දෙකත් අතර x. ඍණ දෙකට වඩා විශාල වෙන්න ඕනේ. ඍණ දෙකට වඩා x විශාල වෙන්න ඕනේ. දෙකට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට හරි. හිතේ ධනවන x යගේ අහනවා. හිතේ ධනවන. ධන වෙන්නේ මෙන්න මේක ඇල්ලේ මේක ඇල්ලේ. ඒ කියන්නේ අපි ඒක වෙන වෙනම ලියන්නේ. කොහොමද? දැන් ධනව අඩු වෙන කැලේ මොකද්ද? ඔන්න ඕකනේ නේද? ඕක. කමා මේ කැලේ ධනව අඩු වෙන කියන්නේ ඍණ දෙකට වඩා x කුඩා වෙන්න ඕනේ. x ඍණ දෙකට වඩා කුඩා වුණොත් තමයි ඒක ධන වෙන්නේ. ධනව අඩු වෙනවද වැඩි වෙනවද අපිට දාලා නැහැ. අහන්නේ ධනවන කොටසනේ. මේ පැත්ත තමයි ධන වෙන්නේ. මේ පැත්තත් ධන වෙනවනේ. එතකොට මේ එන්නේ මොකද්ද? x ධන දෙකට වඩා විශාල වෙන්න ඕනේ. x විශාලයි ධන දෙක. අන්න ඕක තමයි අර අපහැදිලි තැනට විසඳුම. මේකෙන් ඉක්මනට ගන්න පුළුවන්. අර වීඩියෝ එකක් නිසා සායෙත් නොතේරෙන තැනක් තියෙනවා නම් නැවත නැවත බලන්න. එතකොට තේරෙනවා මේකේ මොකක්ද කියන්නේ කියලා. හරි. දැන් ඔයාලට අහන ප්‍රශ්න වලට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. ඉස්සරහ වීඩියෝ එකදී මේ මම සම්පූර්ණ විභාග ප්‍රශ්නයක් සාකච්ඡා කරලා කියලා දෙන්නම්.